ඇත්තටම කන්න හොඳ දේවල් ඕන තරම් තියෙනවා. එළවලු වලින් ගොඩාක් වෙලාවට කැකිරි පිපිඤ්ඤා වට්ටක්ක පතෝල වැටකොළු ඒ වගේ ආහාර තමයි හොඳ දියර සහිත ආහාර. එතකොට මාළු වලින් හොඳ නැත්නම් ඉස්සෝ දැල්ලෝ කකුලුව බලය හුරුල්ලා විතරයිනේ. අනිත් මාළු වර්ග කෑවට කමක් නැහැ. එතකොට මස් උනත් කෑවට කමක් නැහැ. ගොඩාක් මිරිස් දාලා කන්නේ නැතුව සාමාන්‍යයෙන් සුදට වගේ උයලා කනවා නම් මම සනීප කළාට පස්සේ ඕන මිරිස් දාලා තෙල් දාලා ඕන එකක් කන්න පුළුවන් වෙන තමයි මම ලෙඩෙක්ව සනීප කරලා දෙන්නේ. වෙනකන් පරිස්සම් වෙන්න කියලා විතරයි කියන්නේ. ලෙඩේ සනීප වුණාට පස්සේ ලෙඩාට කන්න පුළුවන් තත්ත්වයට පත් කරලා දෙනවා. එහෙම නැත්නම් ලෙඩක් හොඳ කිරීමෙන් ඇති වැඩක් නැහැනේ බොරුවට හොඳ කරනවා කියලා ලෙඩාට ජීවිත කාලෙම නොකා ඉන්න පුළුවන් වෙන විදිහට නෙමෙයි. එහෙම නොකා ඉන්න පුළුවන් රෝගක් තියෙනවා. දැන් දියවැඩියා රෝගියෙක් නම් හැමදාටම නොකා ඉන්න ඕනේ පනිරහ දේවල්. හදවත් රෝගියෙක් නම් තෙල් නොකා ඉන්න ඕන. නමුත් මේ වගේ ગેස්ට්‍රයිටිස් කියන රෝගයට සදාකාලික නොකා ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කන්න පුළුවන් මට්ටමට අපි රෝගය හොඳ කරලා දෙනවා.